මගේ නම රියා. මගේ වයස අවුරුදු 27යි. ජීවිතය කියන්නේ අපි හිතන තරම් සුන්දර දෙයක් නොවන බව මට තේරුනේ ගොඩක් පොඩි කාලෙදිමයි. දුප්පත්කමත් නැතිබැරිකමත් එක්ක හැප්පෙනකොට හීන කියන දේවල් බිඳී බිඳී යනවා. මම රැකියාවක් විදිහට තෝරගත්තේ සංචාරක හෝටලයක සාත්තු සේවිකාවක් ලෙස වැඩ කරන එක. ඒක ලේසි පහසු රැකියාවක් නම් නෙවයි. දවස පුරාම මහන්සි වෙන්න ඕනේ. හැබැයි මට වෙන කරන දෙයක් තිබුණේ නැහැ. ගෙදර බරකාරට අරගෙන හිටියේ මම. අම්මවයි ඉගෙන ගන්න නංගිවයි බලාගන්න තියන්නේත් මටයි. මම වැඩ කළ හෝටලය තරමක් ලොකු එකක්. විදේශිකයන් වගේම සල්ලි තියන ලංකාවේ අයත් නිතරම එන තැනක්. මගේ රාජකාරිය වුණේ උදේවරුවේ කාමර පිරිසිදු කිරීම. හැමදාම වගේම මම උදේ ඉඳන් හවස් වෙන්නකන් එක කාමරවලට ගිහින් ඇඳ ඇතිරිලි මාරු කරනවා, නාන කාමර හොදනවා, කාමර අස්පස් කරනවා. මේ හැමදේම මට හොඳටම පුරුදු වෙලා තිබුණා. හෝටලේ මැනේජර් මහත්තයා සැර කෙනෙක්. ඒ නිසා පොඩි වැරැද්දක්වත් නොවෙන්න වග බලාගන්න මට සිද්ධ වුණා. එදාත් මට සාමාන්‍ය දවසක් වගේමයි පටන් ගත්තේ. හෝටලේ තරමක් කාර්යබහුල දවසක්. පිරිසිදු කරන ඕන කාමරවල නම් ඇතුළත් ලයිස්තුවක් මට ලැබිලා තිබුණා. අස් කරන්න ඕන කාමරවල නම් ඇතුළත් ලයිස්තුවත් අරගෙන මම ට්‍රොලිය තල්ලු කරගෙන 3 වැනි මහලට ගියා. එතන කෝණේම තිබුණේ අංක 350 කාමරය. මගේ ලයිස්තුවේ හැටියට ඒ කාමරයේ අමුත්තෙක් සිටින බවක් සඳහන් වෙලා තිබුණේ නැහැ. එහි සටහන් වෙලා තිබුණේ අමුත්තා පිටව ගොස් ඇති බවයි. පුරුද්දට වගේ මම දොරට දෙපාරක් තට්ටු කළා. ඇතුලෙන් කිසිම සද්දයක් ආවේ නැහැ. කවුරුත් නැතුව ඇති. මම මටම කියාගත්තා. මාස්ටර් කී එක භාවිත කරලා දොර ඇරලා මම ඇතුළට ගියා. කාමරේ පුරාම පැතිරී තිබුණේ සැර සුවඳ, විලවුන් සුවඳක්. වායු සමීකරණයේ ක්‍රියාත්මකව තිබුණු නිසා කාමරය හොඳටම සීතලයි. අමුත්තා ටික වෙලාවකට කලින් පිටව ගිහින් ඇති කියලා මට හිතුණා. ඒ නිසාම ඒ සීතල තවමත් රැඳිලා ඇති කියලා මම සිතුවා. ට්‍රොලිය එළියේ නවත්තලා අලුත් තුවා කිහිපයක් අරගෙන මම කාමරය ඇතුළට ගියා. ඇඳ ටිකත් අවුල් වෙලා තිබුණා. මම කෙලින්ම ඇඳ ළඟට නොගිහින් නාන කාමරයේ පැතට ගියේ පාවිච්චි කරපු තුවා එකතු කරගෙන හිතාගෙන. ඒත් එක්කම මගේ ඇගෙන් සීතල වෙලා ගියා. නාන කාමරයේ දොර එකපාරටම ඇරුණා. එළියට ආවේ මැදි වයසේ තරබාරු පිරිමි කෙනෙක්. එයා නාගෙන එළියට ආවේ. එයා දැකපු ගමන් මම හොඳටම තිගැස්සුණා. අතේ තිබුණු තුලා ටික බිමට වැටුණා. මම ඉක්මනට අනිත් පැත්තට හැරුණා. "සෝරි සර්, සෝරි." මම හිතුවේ රූම් එකේ කවුරුත් නැහැ කියලා. මම වෙවලන කටහඬෙන් කිව්වා. මගේ මුළු ඇඟම වෙවලමින් තිබුණා. මට ලොකු බයක් දැනුණා. මේ මනුස්සයා මට මොනවා කරයිද කියලා මගේ හිත කලබල වුණා. මුලින්ම තිගැස්සුණු එයාගේ මුහුණේ තිබුණු හැඟීම ටිකෙන් ටික වෙනස් වෙලා අන්තිමට හිනාවක් මතු වුණා. එයා තුවායක් අතට ගත්තත් වහාම ඇදගන්න උත්සාහ කළේ නැහැ. "මෙහෙම ඇතුළට එන්නේ කොහොමද?" එයා ගොරහැඩි හඬින් ඇහුවා. මම දොරට තට්ටු කළා සර්. ඇතුලෙන් කිසිම සද්දයක් ආවේ නැහැ. සද්දයක් නැති නිසා ලයිස්තුවේ හැටියට කවුරුත් නැහැ කියලා හිතුවා. මම කොතැනකින් හෝ ශක්තියක් ගෙන උත්තර දුන්නා. "ලයිස්තුව? ඒක මට වැඩක් නෑ. මම තාම මේ රූම් එකේ ඉන්නවා." තමුසේ මගේ පෞද්ගලිකත්වය නැති කළා. තමුසේ දැක්කනේ මම හිටපු විදිහ. එයා අඩියක් ඉස්සරහට තිබ්බා. මම ආයෙත් අඩියක් පස්සට වුණා. "සමාවෙන්න සර්. මම දැක්කේ නැහැ. මම දැන්ම යන්නම්." මම දොර පැත්තට යා. ඒත් එකපාරටම එයා ඉක්මනින් ඇවිත් දොර වහලා දැම්මා. එයා හිටියේ දොරත් මමත් අතරමැද. මට දැනුනේ දැඩි අපහසුතාවක් වගේ බයක්. ඔහොම ලේසියෙන් යන්න බැහැ. මම මැනේජර්ට කිව්වොත් තමුන්ගේ රෙපියුටේෂන් එක ඉවරයි. අනිත් එක මට පුළුවන් තමුන්ට විරුද්ධව කම්ප්ලේන් කරන්න. තමුසේ මගේ කාමරයට ඇවිත් මට අයුතු යෝජනාවක් කළා කියලා. "අනේ සර්, මම අහිංසක කෙනෙක්. මගේ රස්සාවා නැති කරන්න එපා." මම බැගෑපත් වුණා. ඒ මනුස්සයා මගේ දිහා උඩ සිට පහළට බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ මට තේරුම් ගන්න අමාරු අමුතු බැල්මක්. "හරි,
මට පුළුවන් මේක ෂේප් කරන්න. හැබැයි මට පොඩි උදවක් ඕනේ. මොකක්ද සර්? මම බයෙන් ඇහුවා. අද රෑ 10ට මේ රූම් එකට එන්න. රෑ? ඇයි සර්? මම රෑට වැඩ කරන්නේ නැහැ. මම ඉක්මනින් කිව්වා. වැඩ කරන්න නැවයි එන්න කිව්වේ. මගේ පුද්ගලික වැඩකට. එයාගේ හඩ තද වුණා. තමුසේ රෑ 10ට ආවේ නැත්නම් මම හෙට උදේම මැනේජර්ට කියනවා. තමුසේ මගේ කාමරයට ඇවිත් මට අයුතු යෝජනාවක් ගෙනාවා කියලා. එහෙම වුණොත් ප්‍රමුන්ගේ රස්සාව ඉවරයි. පොලිසියටත් යන්න වෙයි. මගේ ඔළුව කැරගෙන්න පටන් ගත්තා. මේ මිනිස්සයා මාව තර්ජනය කරනවා. අම්මගේ බෙහෙත් වියදම් බලටත් නංගිගේ ඉගෙනීමේ වියදම් බලටත් සල්ලි හොයන්නේ මේ රැකියාවෙන්. රෑ 10ට දොරට තට්ටු කරන්න ඕනේ නැහැ. කෙලින්ම ඇතුළට එන්න. දොර ලොක් කරන්නේ නැහැ. ආවේ නැත්නම් එහෙම වෙන්න ඕන දේ බලාගමු. එයා එතනින් ඉවත් වුණා. මම පණ එපා කියලා වගේ කාමරයෙන් එළියට ආවා. එළියට ආවට පස්සේ මම ගැඹුරු හුස්මක් ගත්තා. මගේ හිතේ තිබුණේ විශාල බරක්. මම මැනේජරට කිව්වත් එයා කාගේ පැත්ත ගනීවිද මට හිතුණා. ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම මේ සල්ලි තියන අමුත්තාගේ පැත්ත ගනීවි කියලා මට බය හිතුණා. මගේ කතාව කවුරුත් විශ්වාස කරයිද කියන සැකය මගේ හිත පුරාම තිබුණා. දවස් පුරාම මම හිටියේ ගින්දරක් මැද ඉන්නවා වගේ හැඟීමකින්. හවස ඩියුටි අවසන් වුණත් මම ගෙදර ගියේ නැහැ. මම ස්ටාෆ් රූම් එකට වෙලා නිහනව කල්පනා කළා. අන්තිමට මම තීරණයක් ගත්තා. මගේ රස්සාව බේරගන්න නම් මට මේකට යන්නම වෙනවා. මොනවා වුණත් කමක් නැහැ. වටපිට බලලා කවුරුත් නැති බව තහවුරු කරගෙන මම දොරේ හැන්ඩලය කරකැව්වා. දොර ඇරුණා. කාමරය ඇතුලේ තිබුණේ දැඩි අඳුරක්. මිල් පැහැති ආලෝකයක් පමණක් දැල්වෙමින් තිබුණා. කාමරය පුරාම සිගරට් දුමත් මත්පැන් සුවඳත් පැතිරී තිබුණා. ආවද? ඒ මනුස්සයාගේ හඬ ඇහුණා. මම බයෙන් ඇතුළට ගිහින් දොර වසා දැම්මා. මගේ ඇස් අඳුරට හුරු වුණාට පස්සේ මම එතන තිබුණු දේ දැක්කා. අර වයසක මනුස්සයා එතන හිටියා. එයාගේ නම ජයසේකර කියලා මම පස්සේ දැනගත්තා. එයා විශාල පුටුවක වාඩි වෙලා හිටියා. අතේ වීදුරුවක් තිබුණා. එයා හොඳටම මත් වී සිටියා. ඇත් මම පුදුම වුණේ එතන හිටපු අනිත් පුද්ගලයා දැකලා. ඇන්ද අසල තවත් තරුණයෙක් හිටියා. ඔහුගේ වයස අවුරුදු 25ක් පමණක් ඇති. උස කඩවසම් පෙනුමක් තිබුණු ඔහුගේ රූපය ඕනෑම කෙනෙකුගේ අවධානය දිනාගන්න තරම් ආකර්ශනීය වුණා. මම හිතුවේ සර් තනියම කියලා. මම ආපසු හැරෙන්න උත්සාහ කළා. බය වෙන්න එපා. මේ මගේ යාළුවෙක්. ජයසේකර hina වෙමින් කිව්වා. මම තමුසට කිව්වේ නැහැ. මම මොනවා කරනවා කියලා. මට ඕනේ පොඩි විනෝදයක් විතරයි. මම ඒ තරුණයා දිහා බැලුවා. ඔහුගේ බැල්ම මට අමුතු හැඟීමක් ඇති කළා. ඔහුගේ ඇස්වල තිබුණේ ආරාධනාත්මක බවක් වගේම මට තේරුම් ගන්න අපහසු වෙනත් හැඟීමක්. ඒ බැල්ම මගේ හිතේ තිබුණු කලබලය මණ්ඩකට වෙනස් කරමින් අමුතු හැඟීමක් ඇති කළා. ළඟට එන්න රියා රොෂාන් මෘදු හඬින් කතා කළා. මම නොදැනුවත්වම වගේ ඔහු ළඟට ගියා. ජයසේකර පුටුවේ පිටුපසට හේතු වෙලා අපි දිහා බලාගෙන හිටියා. ඔයාලා දැන්නක් කතා කරගන්න මම මෙතන ඉන්නම් ඔහු කිව්වා. මේ තත්ත්වය මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ මොහොතේ මගේ හිත තුල විවිධ හැඟීම් ගැටෙමින් තිබුණා. එක පැත්තකින් ඇති වූ බියත්, අනෙක් පැත්තෙන් ඇති වූ අවුල් සහගත හැඟීම්තුත් අතර මම සිර වෙලා හිටියා. රොෂාන් මගේ දිහා බැලුවේ සංසොන්ව. බය වෙන්න එපා ඔහු සෙමින් කිව්වා. ඒ මොහොතේ මගේ හිතේ තිබුණු කලබලය ටිකෙන් ටික අඩු වුණා. එතන සිදුවෙමින් තිබුණු දේ ගැන මට සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැරි හැඟීමක් තිබුණා. ජයසේකරගේ බැල්ම මට තවමත් අපහසුතාවක් ඇති කළා. ඔහුගේ මුහුණේ තිබුණේ මට අමුතු සහ අපහසු හැඟීමක් දැනෙන ආකාරයේ ප්‍රතිචාරයක්. කාලේ ගත වූයේ කොහොමද කියලා මට තේරුනේ නැහැ. පසුව ජයසේකර මට යන්න පුළුවන් බව කිව්වා. රියා, දැන් ඔයාට යන්න පුළුවන්.
මේ ගැන ආයෙ කතා කරන්න එපා. මම නිහඬව ඇඳුම් සකස් කරගෙන කාමරයෙන් පිටතට ආවා. රොෂාන් තවමත් එතන හිටියා. ඔහුගේ මුහුණේ තිබුණේ සැහැල්ලු සිනහවක්. එදා සිදුවුණු දේ මගේ ජීවිතයේ අමතක් නොවන සිදුවීමක් බවට පත්වුණා. පහුවදා උදේ මම සුපුරුදු පරිදි වැඩට ආවා. ජයසේකර උදේම හෝටලයෙන් පිටව ගිහින් තිබුණා. රොෂාන්ව මම ආයෙ කවදාවත් දැක්කේ නැහැ. ඒ සිදුවීම මගේ ජීවිතයේ රහසක් ලෙස හැමදාමත් මගේ හිතේ රැඳී තිබේවි.